සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ නියෝවේව් ඉගෙනුම් පාඨමාලාවේ 3 වෙනි ලෙසන් එක. අද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මොනෝවේව් සම්බන්ධයෙන්. එතකොට නියෝවේව් ඇනලයිස් කරන කෙනෙක්ට ඉතාමත් වැදගත් දෙයක් තමයි මොනෝවේව් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මොනෝවේව් ගැන ඔයාලා දැනගන්න ඕනේ බේසික් නොලෙජ් එක අද මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අපි වැඩි කතන්දර නැතුව යමු පාඩමට. හරි. එතකොට මොනවද අද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ? අද ඉගෙන ගන්න තියෙනවා මොනෝවේව්. මොනෝවේව් තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා මාකට් එකේ නියෝවේව් ඇනලයිස් කරන කෙනෙක්ට ගොඩක් වටින පාඩමක් මොනෝවේව් ඉගෙන ගන්න එක. එතකොට මොනෝවේව් ඉගෙන ගන්න එක වැදගත් වෙන හේතුවක් තමයි අපිට සාමාන්‍යයෙන් මාකට් එකේ පැටර්න් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන එහෙම පැටර්න් අඳුරගන්න මාකට් එකේ වේව් ඩිරෙක්ෂන් වේව් කොච්චර තියෙනවද කියලා දැනගන්න මේ මොනෝවේව් කියන එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඒක නිසා මේක අනිවාර්යෙන්ම ටිකක් ස්පෙෂල් පාඩමක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. අපිට මොනෝවේව් එකක් කියලා කියන්නේ මොකක්ද? මොනෝවේව් එකක් කියලා අපි ගත්තොත් එහෙම ඇත්තටම මේක ඇවිල්ලා ස්විං පොයින්ට් දෙකක් අතර ඩිරෙක්ෂනල් මූවමන්ට් දෙකක් අතර එහෙම නැත්නම් ස්විං පොයින්ට් දෙකක් අතර මාකට් එකේ අපිට හම්බෙන ඒරියා එකක් තමයි මෙන්න මේ මොනෝවේව් එකක් කියලා කියන්නේ. ස්විං පොයින්ට් දෙකක් අතර අපිට මාකට් එකේ හම්බෙන තනි ඒරියා එකක් මොනෝවේව් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒකට මොනෝවේව් එකක් ගත්තාම අපි හිතමුකෝ මෙන්න මේ විදිහට මාකට් එක වේව් A කියන තැනින් B කියන තැනට හැරෙනවා. B කියන තැනින් C කියන තැනට හැරෙනවා. එතකොට A කියන තැන ඉඳන් B කියන තැනට එනකම් මෙන්න මේ කොටස අපි මොනෝවේව් එකක් විදිහට ගන්නවා. ඊට පස්සේ B කියන තැන ඉඳන් C කියන තැනට එනකම් මෙන්න මේ කොටස අපි මොනෝවේව් එකක් විදිහට ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මාකට් එක ස්විං වෙන විදිහට මොනෝවේව් මාකට් එකේ හදාගෙන ඉස්සරහට යනවා. එතකොට මේ මොනෝවේව් එකක් කියලා කියන්නේ මේ ස්විං පොයින්ට් එකක් අතර මේ තනි පාර්ට් එක. එතකොට මෙතන පාර්ට්ස් කිහිපයක් මේ ස්විං පොයින්ට් එක අතර පාර්ට්ස් කිහිපයක් තියෙනවා. අනිවාර්යෙන් එතන මෙන්න මේ විදිහට මොනෝවේව් කිහිපයක් අපිට දැක ගන්න පුළුවන් මාකට් එකේ. එතකොට සරලවම අපි සිංහලෙන් ගත්තොත් එහෙම මාකට් එකේ මිල එහෙම නැත්නම් ප්‍රයිස් එක තැනකින් ඩිරෙක්ෂන් එක වෙනස් කරලා එහෙම නැත්නම් එක ස්විං පොයින්ට් එකකින් ඩිරෙක්ෂන් එක වෙනස් කරලා ඊළඟ ස්විං පොයින්ට් එක එහෙම නැත්නම් ඊළඟට මාකට් එකේ දිශාව වෙනස් වෙන තැනට යනකම් මෙන්න මේ අතර කොටස මොනෝවේව් එකක් කියලා හඳුන්වනවා. එතකොට මේ මොනෝවේව් කොහොමද අපි මාකට් එකේ හොයාගන්නේ? අපි කොහොමද මාකට් එකේ මොනෝවේව් එකක් අඳුරගන්නේ? සරලවම ගත්තොත් එහෙම අපි මාකට් එක ඇනලයිස් කරන්නේ කැන්ඩල් ස්ටික් වලින් එහෙම නැත්නම් බාර් chart වලින් එහෙම නැත්නම් සමහර කට්ටිය ලයින් chart වලින් ඇනලයිස් කරනවා. එක එක්කෙනා එක එක මෙතඩ් වලින් එක එක විදි වලින් chart එක ඇනලයිස් කරනවා. ඒකට මම පර්සනලි වැඩිපුරම පාවිච්චි කරනවා කැන්ඩල් ස්ටික් මාකට් එකේ කැන්ඩල් ස්ටික් ඊට පස්සේ අපේ කෑෂ් ඩේටා එහෙම නැත්නම් මෙන්න මේ මොනෝවේව් එකක් කියලා මොනෝවේව් එකක් කියලා කියන්නේ මෙන්න මේ තනි කොටසක් තනි ඒරියා එකක් තමයි මොනෝවේව් එකක් කියලා කියන්නේ. එතකොට කෑෂ් ඩේටා කියලා කියන්නේ මෙන්න මේ තනි කොටස් කීපයක් එකට එකතු වෙලා හැදෙන මෙන්න මේ වගේ chart එක වගේ එකට තමයි කෑෂ් ඩේටා කියලා අපි මාකට් එකේ හඳුන්වන්නේ. එතකොට අපිට මේවා කොහොමද ගන්නෙ? මෙන්න මේ කෑෂ් ඩේටා කියන දේවල් අපි කොහොමද ඇතුළත් කරගන්නේ මාකට් එකට? හරිම සිම්පල්. අපිට ඒක ස්ටෙප් 3කින් ඉගෙන ගන්න පුළුවන්. ස්ටෙප් 3කින් අපිට ඩ්‍රෝ කරගන්න පුළුවන් chart එකේ මෙන්න මේ කෑෂ් ඩේටා ඇඳ ගන්න පුළුවන් අපිට මැනුවලි. එතකොට මේ ස්ටෙප් 3 ගැන මම පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නම්. ඊට අමතරව මේවා අපිට මේ ස්ටෙප් 3 ගැන කතා කරාට පස්සේ පළවෙනි එක වෙන්නේ අපි සාමාන්‍යයෙන් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඕඩර් එක හයි ලෝ ඕඩර් එක මාකට් එකේ අඳුර ගන්න ඕනේ. කොහොමද අපි දැන් ගන්න ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවනම් අන්නේ ටයිම් ෆ්‍රේම් එක අරගෙන අපි හයි ලෝ ඕඩර් එක අඳුර ගන්න ඕනේ. එතකොට මේ හයි ලෝ ඕඩර් එක ගන්න නම් අපි මුලින්ම chart එක බෙදා ගන්න ඕනේ ක්‍රම කිහිපයකට බෙදාගෙන හයි ලෝ අඳුර ගන්න ඕනේ. අපි හිතමු daily chart එක අපි හරි daily chart එකේ හයි ලෝස් අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ
one day candle එක අස්සේ තියෙන උසම point එක සහ පහළම point එක මෙන්න මේ swing point හරියට අඳුරගෙන මේවා එක්කෙනෙක්ට එක්කෙනෙක් connect කරලා තමයි අපි මෙන්න මේ cash day එහෙම නැත්තම් mono wave කියන එක හදාගන්නේ. ඔකට මෙන්න මේ connect කරන එකේදී අපිට time frame එකෙන් time frame එකට මාරු කර කර වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඔකට මීට වඩා දැන් ලේසි අපිට chart එකේ ඇවිල්ලා තියෙනවා indicators පාවිච්චි කරන්න පුළුවන්. මම free පාවිච්චි කරන්න පුළුවන් indicators කීපයක් දාන්නම්. එතකොට free පාවිච්චි කරන්න පුළුවන් indicators වලට අමතරව අපිට paid version තියෙනවා. එතකොට මේ paid version වල මොනවද තියෙන වෙනස? ඒවා ගොඩක් accurate. manual අඳින විදිහ. එතකොට ඒක පොඩ්ඩක් ටිකක් අමාරු වැඩක් අපිට ඉතින් chart එකක් analyze කරන්න වෙන්නේ නැහැ. හැමෝත් අපිට හැමදාම cash data ඇඳ තමයි ඉන්න වෙන්නේ. chart එක analyze කරන්න වෙලා ඉඳගෙන chart එකේ ගොඩක් cash data මුලින්ම ඇඳලා ඊට පස්සේ analyze කරන්න ගියදී අපිට අන්තිමට chart එක analyze කරන එකත් එපා වෙලාම යනවා. ඊට පස්සේ මෙන්න මෙතනදී site එකේදී මෙන්න මේ හරියද ඔයාලට පොඩි chart එක අපි මොනෝව ඇඳගෙන යද්දී කොහොමද ලේබලින් පාවිච්චි කරන්න කියලා ඔයාලට site එකේදී බලා ගන්න පුළුවන්. පොඩි table එකක් දාලා තිනවා කොහොමද අපි mark කරගන්නේ අපේ wave ටික label කරගන්න කියලා. එතකොට ඔයාලට site එක visit කරලා මෙන්න මේ දේවල් චුට්ටක් බලා ගන්න පුළුවන්. මේ පොඩ additional දේවල් තව වැඩිපුර ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් site එකේ මේ දේවල් හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ mono wave properties ගත්තොත් එහෙම direction එක mono wave properties ගත්තොත් එහෙම direction එක හැම mono wave එකක්ම bullish හෝ bearish up හෝ down විදියට හැදෙනවා. එතකොට මෙයාලා එකම පැත්තට හැදෙන්න ඕනි කියලා කිසිම වෙනසක් නැහැ. neutral mono waves නැහැ. හරිද? අපිට chart එකේ neutral වෙච්චි mono wave කියන්නේ තනි කෙලින් මාකට් එකේ තනි කෙලින් mono waves අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට bullish හෝ bearish හැමතිස්සම bullish හෝ bearish තමයි දකින්න හම්බෙන්නේ. එතකොට quantity එක ගත්තොත් එහෙනම් mono wave ඇවිල්ලා end to end connect වෙලා තියෙන හැමතිස්සම මේවල gap ඉතුරු වෙන්නේ නැහැ. අපි දැන් candlestick chart එක ගත්තොත් එහෙම candlestick chart වල අපිට gap තියෙනවා. මාකට් එකේ price gap තියෙනවා. price gap පොඩ්ඩක් අර ස්ටොක් පැත්තට වගේ ගියොත් එහෙම නැත්නම් මාකට් ඕපන් ක්ලෝස් එකට වගේ ගියොත් එහෙම gap හැදෙනවා. හැබැයි මේ mono wave වල එහෙම නැහැ. end to end සම්පූර්ණ gap නැතුව යාවිච්ච line එකක් තියෙන තනි line එකක්. එතකොට මෙතනදී අපිට gap set වෙන්නේ නැහැ. හැමතිස්සෙම mono wave එක end එකක්. හැමතිස්සෙම mono wave එක end එකක්. තවත් mono wave එක start එකක් කියලා මතක තියාගන්න. එතකොට එතනින් end වුණා නම් හරි මෙතන gap එකක් කියලා එහෙම ඔළුව අඩිය තියාගන්න දෙයක් නැහැ. සාමාන්‍ය swing point එකක් ආවොත් mono wave එක swing point එකෙන් මතක තියාගන්න අනිවාර්යෙන් market එකේ swing එකක් එහෙම නැත්නම් direction එකේ පොඩි swing එකක් වෙන බව අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට trading tip එකක් විදිහට ඔළුවේ තියාගන්න. හරි mono wave එකක් දැන් ඉවරයි හැරෙන්න යන්නේ. එහෙනම් මම දැනගෙන ඉන්න ඕනේ market එකේ හරි දැන් පොඩි මූවමන්ට් එකක් වෙනස් වෙන්න පුළුවන් කියන එක ඔළුවේ අයිඩියා එකක් තියාගන්න. එතකොට මේ mono wave දැනගෙන ඉන්න එකේ වාසිය මෙන්න මේක. ඊළඟ අපිට තියෙන්නේ hierarchy. එතකොට මේකෙන් මොකද කරන්නේ? මේකෙන් කියන්නේ අපිට සාමාන්‍යයෙන් mono wave කිහිපයක එකතුවක්. එහෙම නැත්නම් mono wave කණ්ඩායමක්. group of mono waves. මෙන්න මේ ටික එකතු වෙලා අපිට සාමාන්‍ය අපි නියෝ වේව් තීරයට අනුව එහෙම නැත්නම් එලියට් වේව් කතා කරන එක නෑ එලියට් වේව් තීරයට අනුව අපි බලාපොරොත්තු වෙන රූල්ස් ටිකක් ඇප්ලයි කරලා අපිට higher time frame pattern හදා ගන්න පුළුවන්. උදාහරණයකට impulse correction මේ වගේ higher time frame pattern අපිට මාකට් එකේ හදා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ irreducibility. මෙතනදී අපි කියන්නේ mono wave එකක් අපිට ගොඩක් අර දුරට ඇඳගෙන යන්න බෑ වගේ අදහසක්. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම අපිට ලොකු ස්ට්‍රක්චර් වලට බෙදලා mono wave එකක් අඳින්නේ නැහැ. එතකොට මේවා ඇවිල්ලා ඇනලයිස් එකේ මූලිකම යුනිට් එකක් විදිහට එහෙම නැත්නම් බේසික් අඩිතාලම විදිහට තමයි අපි ඇනලයිස් එකේ එතකොට mono wave එක කියන්නේ. එතකොට මෙයාව ලොකුවට අපි කම්ප්ලෙක්ස් කරගන්නේ නැහැ වගේ අර්ථයක් තමයි මෙතනදී ඔයාලගේ ඔළුවට යන්න ඕනේ. mono wave එකක් අපි ලොකුවට කම්ප්ලෙක්ස් කරන්නේ නැහැ. අන්න එහෙම දෙයක් තමයි ඔළුවට යන්න ඕනේ. ඊට පස්සේ මෙෂර් කරන එක.
හැම මොනෝවේව් එකක්ම අපි මෙෂර් කරනවා ප්‍රයිස් එකෙන් සහ ටයිම් එකෙන් අනිවාර්යෙන්ම. එතකොට මොනෝවේව් එක අනිවාර්යෙන්ම ටයිම් එක සහ ප්‍රයිස් එක කියන දේ අඩංගු වෙලා තියෙන්න ඕනේ. මොනෝවේව් එක ප්‍රොපර්ටිස් ටික ගත්තොත් ඔන්න ඔය වගේ අපි බලන්න ඕනේ දේවල්. ඩිරෙක්ෂන් එක බලන්න ඕනේ, ඊට පස්සේ කන්ටිනියුටි එක බලන්න ඕනේ, ඊට පස්සේ හයරාකි එක බලන්න ඕනේ, ඊට පස්සේ ඉරඩියුසිබිලිටි එක බලන්න ඕනේ, ඊට පස්සේ මෙෂර් කරන එක බලන්න ඕනේ. එතකොට මේවා තමයි මොනෝවේව් එකක් අස්සෙන්න ඕනේ ප්‍රොපර්ටිස් ටික. ඊට සයිට් එක හරහා බලන කෙනෙක් නම් නෝට් එක සයිට් එක හරහා බලන කෙනෙක් නම් ඔයාලට පහලින් දාලා තියෙනවා කොමන් මිස්ටේක්ස් මොනෝවේව් අයිඩෙන්ටිෆයි කරගන්න එකේදී අපි මොනවද පාවිච්චි කරන කොමන් මිස්ටේක්ස් කියලා. එතකොට සාමාන්‍යයෙන් සයිට් එක හරහා ඉගෙන ගන්න ඔයාලට සයිට් එක හරහා නෝට් එක බලන ඔයාලට මෙන්න මේ ටික බලා ගන්න පුළුවන්. මම උඩින් කියාගෙන යන්නම් මෙතනදී ස්කිපින් ටර්නින් පොයින්ට්. එතකොට ටර්නින් පොයින්ට් එකක් මිස් කරගන්න එක ගැන කතා කරලා තියෙනවා. ටර්නින් පොයින්ට් එකක් මිස් කරගන්න එක ගැන අපි කතා කරලා තියෙනවා එතනදී. ඊට පස්සේ ඕවර් අයිඩෙන්ටිෆයි මයික්‍රෝ ටර්නින් පොයින්ට්. ඒ කියන්නේ ටර්නින් පොයින්ට් අපි වැඩිපුරත් එක්ක අයිඩෙන්ටිෆයි කරගන්න. එහෙම නැත්නම් වැඩිපුරත් එක්ක බලන්න ගිහිල්ලා වැඩේ වරද්ද ගන්න අවස්ථා තියෙනවා. ඊට පස්සේ change in direction midway. මෙතනදී අපි තවත් කතා කරනවා direction change එක ගැන midway වල. එතනත් පොඩි නෝට් එකක් තියෙනවා. ඊට පස්සේ ignore time. ගොඩක් කට්ටිය කරන ලොකු common mistake එකක් තමයි time එක ගණන් ගන්නේ නැති එක. ඒකට මේ time එක අතාරින එකත් ලොකු mistake එකක්. එතනත් ඔයාලට දාගන්න දෙයක් දාලා තියෙනවා. ඒකට මොනෝවේව් ගැන ගත්තාම මෙන්න මේක තමයි සම්පූර්ණ ලෙසන් එක. ඒකට මොනෝවේව් එකක් ඉගෙන ගන්න ඔයා දැනගන්න ඕනේ දේවල් තමයි මොනෝවේව් එකක් කියන්නේ මොකක්ද, සරල අර්ථකථනය ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතකොට තමයි මොනෝවේව් එකක් අඳුරගන්න පුළුවන්. ඊට පස්සේ මොනෝවේව් එක කොහොමද මාකට් එක ඇඳෙන්නේ? ඉස්සර නම් මැනුවල් ඇඳපු දේවල් දැන් ඉන්ඩිකේටර්ස් නිසා හරිම සරල විදියට වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මොනෝවේව් එක අපි වේව් ලේබල් කරන විදිය ගැන පොඩි නෝට් එකක් ඔයාලට සයිට් එක හරහා බලා ගන්න පුළුවන්. එතනදී M1 M2 එක දාලා කොහොමද ප්‍රයිස් එක, ටයිම් එක, වෙලොසිටි එක, ඩිරෙක්ෂන් එක මේවට අපි රියැක්ට් කරන විදිය ගැන උදාහරණ ටිකක් දාලා තිනවා වගුවක්. ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොපර්ටිස් ටික දැනගන්න ඕන මොනෝවේව් එකක් සතුව තියෙන ඕන ලක්ෂණ ටික. ඊට පස්සේ ඔයාලා කොමන් මිස්ටේක් අපි හැමෝම කරන කොමන් මිස්ටේක්ස් ටික දැනගෙන ඉන්න ඕනේ මොනෝවේව් එකක් සම්බන්ධයෙන්. ඔයාලට මොනෝවේව් ලෙසන් එක ඉවර වෙලා ඊළඟට ඔයාලට යන්න තියෙනවා ලෙසන් 4 එක විදියට සිංගල් වේව් සහ වේව් සිලෙක්ෂන් කියන හෙඩින් එකට. හරි. එහෙනම් අදට පාඩම එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.